මං එහෙන්නෙත් නැහැ. වාම එන්නත් එපා. අපි කතා කරන එක නවත්තමු. මම ඔයාලගේ ගෙදර එන්නෙත් නැහැ. ඔයා අපේ ගෙදර එන්නත් එපා. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. අනුහස් සමාධිගේ මූණටම කියයි. සමාධි අඬමින් කියන දේ මෙන්න. රණජීවල ගෙදර ඇවිත් බනින නිසා සමාධිලගේ අම්මා සමාධිට කිව්වා අනුහස් එක්ක කතා කරන එක නවත්තන්න කියලා. ඒ සමාධිට ඒක කරන්න බැහැ. ඒක නිසා සඳුදා කොටසේදී සමාධි අනුහස්ස හම් වෙලා කියනවා අම්මා කිව්වා ඔයාව හම්බෙන එක නවත්තන්න කියලා. ඒත් මට එහෙම කරන්න බැහැ. අපි මොකද කරන්න කියලා සමාධි අනුහස්ගෙන් අහනවා. ඒ සමාධියට හිතාගන්න බැරි විදිහට අනුහස් කියනවා එහෙනම් අපි කතා කරන එක නවත්තමු කියලා. මම ඔයාලගේ ගෙදර එන්නෙත් නැහැ. ඔයා අපේ ගෙදර එන්නත් එපා කියලා අනුහස් කියනවා. ඒ වෙලාවේ සමාධි අඬලා අනුහස්ට කියනවා මෝඩේ මම ඔයාට ආදරේ. ඇයි ඒක තේරෙන්නේ නැත්තේ? මට ඔයාව ඕන කියලා. මට ඔයත් එක්ක කතා නොකර ඉන්න බැහැ කියලා. සමාධි අහනවා අනුහස්ගෙන් සමාධිට ආදරේ නැද්ද කියලා. ඒ වෙලාවේ අනුහස් කියනවා නැහැ කියලා. අනුහස් කියන්නේ සමාධි යාළුවෙක් විතරයි කියලා. ඉතින් ඒ වෙලාවේ සමාධි එතනින් අඬාගෙන යන්න යනවා. ඉතින් අනුහස්ට නම් කෙල්ලෝ හරියන්නේ නැහැ කියලා හිතන අය අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න.